ඒ අතර ගොඩක් සතුටුයි සෑහෙන ලොකු දක්ෂතාවයල් 4ක් එක්ක ලංකාවට නැවත පැමිණීම ගැන. ඉතින් පළවෙනි ඩයමන්ඩ් ලීග් එක තමයි මොරොක්කෝ වල තිබ්බේ. ඒකේ මගේ පළවෙනි ඩයමන්ඩ් ලීග් එකේ ඉතින් ඒකේ මම සෙකන්ඩ් ප්ලේස් එක ලබා ගන්නවා. දෙවෙනිට යනවා රෝම් ඩයමන්ඩ් ලීග් එකේ තමයි මම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළා. 92.62 දක්ෂතාවයක් දක්වලා ලෝකේ හොඳම විසිකිරීම මට දෙන අතරට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ චෙක් රිපබ්ලික් වල ගෝල්ඩ් මීට් ටැක් පාර්ටිසිපේට් කරනවා. ඒකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඊට පස්සේ ඩෝහා ඩයමන්ඩ් ලීග් එකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මට බ්‍රසල්ස් වල තියෙන ඊළඟ ඩයමන්ඩ් ලීග් ෆයිනල් වටේට මම මේ වෙද්දි සිලෙක්ට් වෙලා ඉන්නවා. කොමන්ඩල් ගේම්ස් තියෙනවා ලබන මාසේ සහ ඒෂියන් ගේම්ස් තියෙනවා. ඉතින් ওই ටිකේ අනිවාර්යෙන් මෙඩල් ටික ලංකාවට ගෙන දෙන්න තමයි මේ අවුරුද්දේ තියෙන එකම බලාපොරොත්තු. මම මේ දිනන හැම දක්ෂතාවයක් පිටිපස්සෙම සෑහෙන ලොකු පිරිසක් ඉන්නවා උදව් කරපු මම නම් වශයෙන් කියන්න බෑ ඒ තරම් මිනිස්සු ඉන්නවා. මොකද මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ඕගොල්ලෝ නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මොකද ඕගොල්ලෝ මට මේ විදිහට සපෝට් කරේ නැත්නම් ඉදිරියට යන්න මට සෑහෙන ලොකු බාධාවල් ටිකක් එනවා ඉදිරියට යන්න. ඉතින් ගොඩක් ස්තුතියි ඕගොල්ලෝ හින්දා මම අද මෙතන ඉන්නේ.